හායි යාළුවනේ. ඉතින් ඔන්න අද මම ඔයාලට ලස්සන ස්කූල් බෑග්පැක් කරන එකක් ගැන තමයි අරගෙන වෙලා තියෙන්නේ. මුලින්ම අපි බලමු අද ක්ලාස් එකේ අපිට මොනවද තියෙන්නේ කියලා. අද වෙන්ස්ඩේනේ. එතකොට තියෙන්නේ science, maths, library, geography, Tamil, dance, English, සිංහල. ඉතින් මේ සැරේ grade 9 වල අපේ ස්කූල් එකේ කලර් තීම් එක තමයි orange color. ඉතින් orange color වලින් තමයි අපි ස්කූල් එකේ දාලා තියෙන්නේ. ඊට පස්සේ orange color flower එකක් ඒ වගේ දේවලුත් අපේ ඉස්කෝලේ අපිට නියම වෙලා තියෙනවා. වෙනදට නම් ඉස්කෝලෙන් තමයි මේ name tag එක දෙන්නේ. මේ සැරේ අපිට තමයි ඒක හදාගන්න කිව්වේ. හරි. ඉතින් අපි මුලින්ම යමු අපිට තියෙන පොත් ටික select කරගන්න. මම දැන් මෙතන පොත් ටික තමයි select කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇතිනේ මෙතන ලයිබ්‍රරි මම අරගෙන ආවා කාලනදී කලබසි කම කර නැති කෙනෙකුගේ ජීවිතය. ඊට පස්සේ ඉංග්ලිෂ්, සයන්ස්, මැත්ස්, සිංහල, තමිල්, ජෝග්‍රෆි, ඩාන්ස්. ඉතින් මම ස්ටැටික් සබ්ජෙක්ට් එක විදියට ඩාන්ස් තමයි කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා තමිල්, ජෝග්‍රෆි, අච්චු පොත් දෙක paper book. ඊට පස්සේ English paper book, workbook, maths, science සහ සිංහල ටිකත් මෙතන තියෙනවා. ඉතින් දැන් අපි බලමු මේ ටික පැක් කරන්නේ කොහොමද කියන එක ගැන. මුලින්ම තියෙන්නේ අපේ ප්‍රධාන විෂයන් හතරේ මේ පොත මම B5 පොතක් අරන් තියෙන ඉංග්‍රීසි වලට. අනිත් ප්‍රධාන විෂයන් හතරේ ටික ඊට පස්සේ geography, dance, English book එක දාලා ඉවර වෙලා පොඩි පොතක් දාන්න. ඊට පස්සේ අපිට පුළුවන් අඳුර ගන්න පොත් ටික කියන අච්චු පොත් වෙන නැත්නම් B5 books තියෙන හින්දා අපිට අච්චු පොත මොකද්ද ලියන පොත. ඒක අඳුර ගන්න අමාරුයි. මේ විදිහට තමයි බෑග් එක පැක් වෙලා තියෙන්නේ. ලස්සනට තියෙනවා. මෙතන මේ පොතෙන් අපිට අඳුර ගන්න පුළුවන්. අනිත් පොත් ටික නැත්තම් හරිම අමාරුයි. ඊළඟට අපි මගේ පර්ස් එක පැක් කරනවා. ඊට කලින් තව දෙයක් තියෙනවානේ අපි. ලයිබ්‍රරි බුක්ස් දෙක. ලයිබ්‍රරි බුක්ස් දෙක මේ විදිහට උඩින් දානවා. අපිට හිස්ටරි ටිකක් තිබ්බදින් ලයිබ්‍රරි බුක්ස් කියනවා අනේ. දැන් අපි බලමු අපේ පර්ස් එක පැක් කරන විදිහ. මේ පර්ස් දෙකට තමයි මම මේ බඩ ඔක්කොම පැක් කරන්න යන්නේ. හරි. ඉතින් අපි මුලින්ම අපේ පෙන්සිල් කේස් එක පැක් කරමු. ඊට පස්සේ වල පෙන්සිල් කේස් ගත්තී මෙන්න මේ වගේ රිච් ෆෝම් එකක් හම්බෙන්නේ. ඒක විසික් කරන්න එපා. දැන් මේක හරිසොත් පෑන් ක්ලිප් එක කරලා දැම්මම මේ පැත්තේ වදින්නේ නැහැ. ඒ වුණාට මේ පැත්තේ අපිට පෑනෙන් ඉරි වදිනවනේ. අන්න ඒ නිසා තමයි මෙන්න මේක දාන්නේ. අනිත් එක පර්ස් එක ලස්සනට නිකන් ෆුල් වගේ පේනවා මේකේ. ඊළඟට ඉතින් මම මගේ ලස්සන පර්ස් එකට ලස්සන කී ටැග් එකකුත් ගත්තා. කී ටැග් එක මම දාන්නේ මෙන්න මේ කෑල්ලට. අපි බලමු කේකට දාන්න පුළුවන් කියලා. ඒකට දාගන්න බැරි නම් තියනවලු මේකට දාන්න. නැත්තම් හරියන්නේ. කිසිම වෙලාවකවත් මේකට දාන්න බෑ. මේ පැකට් එක දාන්නේ අපිට ඉමර්ජන්සි ඕන වෙන ඒවනේ. ඒ නිසා ඒකට දාන්න එපා. ඒකට මේක බරත් එක්ක මේක මෙහෙම ඇදලා යන්න පුළුවන්. මේකට හරි තමයි අපි කීට දාන්න. මේක මේ විදියට ලස්සට දැම්ම. ඊට පස්සේ අපි දැන් කීට එක අයින් කරමු. අපිට මේක පිටපස්සට හරියලා අපි මගේ මේක පැක් කරමු. අපි ඒකට පැක් කරන්නේ මේ වගේ ස්කූල් චාට් එක. මුලින්ම අපි මෙන්න මේකට දා ගන්නවා ටයිම් ටේබල් එක. ඊට පස්සේ ඕනවන්න ඉමර්ජන්සි කියලා තියෙනවානේ. මේ වගේ ඉරිකියුලර් ලිස්ට් එකේ ඒ තමයි අපි මෙන්න මේ පැකට් එකට දාන්නේ. හදිස්සියකට ඕනේ කියලා පොඩි පොකට් මනි ටිකකුත් අපි දානවා මේක ඇතුළට. දැන් හරි. ඊළඟට අපි ඒකට දානවා පෙන්සිල්ස් දෙකක් තියෙනවා ඕන වෙන පෙන්සිල්
තියලා ඉවරලා ඊට පස්සේ පෑන් එක වගේ පෑන් දෙකක් තියෙනවා නම් ඒවෙන් ඕනෙම වෙලා අනිත් එක අපි දානවා මේක ඇතුළට. next අපි මේක ඇතුළට දාන අපිට ඕන වෙන දේ රෝලර් එක අපි අනිත් පැත්තට දානවා. ඊළඟට අපි මේ පොකට් එකට මේ දෙකක් දානවා. අපිට මේකට අයින් කරලා අපි මේක අරගෙන මේකට glue bottle stapler එක පංචර් එක මේ කොහෙන මගේ මේ පුංචි ගැජට් එකේ ඒක දා ගන්නවා. ඊට පස්සේ මට කියන්න තුනනේ අපේ නෝට්බුක් එකත් අපි දා ගන්නවානේ. පස්සේ තමයි එකත් අපිට ඉමර්ජන්සි එකේ වරවන්න ඊළඟට guys අපි පැක් කරමු. මේ තමයි මේකට පැක් කරන්න යන්නේ. මුලින්ම අපි මේ පැත්තට දාගන්න ඕනේ පොඩි ස්ටික් නෝට් එකක් දාගන්න. ඒ පැත්තේ ඒ pocket money my lucky band. මේ තියෙන අපේ පර්ස් එක බෑග් එකට දාන පර්ස් තුන. මේකට දානවා. මේ පොකට් එකට තමයි අපි අම්බ්‍රෙලා පස්සේ ඒ ටික දාන්නේ අම්බ්‍රෙලා ලන්ච් බොක්ස් ඒවේ දාන්නේ මේ පොකට් එකට. පොකට් දෙකේ බෑග් එක තමයි මම ඔන්න අරගෙන ආවේ. ඊළඟ දවසේ මෙයාගේම ලස්සන පොකට් තුනේ බෑග් එකක් අරගෙන එන්න. ඉතින් පුංචි යාළුවනේ මම තිරේසි දංගනා. ඊට පස්සේ ඔයාලා හැමෝම මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඉතින් අනිවාර්යයෙන්ම මම ඔයාලගෙන් ඉල්ලන්නේ මගේ channel එක subscribe කරන්න කියලා. ඊට පස්සේ පළවෙනි comment එකේ තියෙනවා මගේ Facebook channel එක. ඒකත් follow කරන්න. ඊට පස්සේ මගේ WhatsApp channel එකක් තියෙනවා. ඒකත් ඔයාලා අනිවාර්යෙන් follow කරන්න ඕනේ. ඊට පස්සේ ඊට යටින් මම දාලා තියෙනවා තවත් WhatsApp channel දෙකක්. ඒ channel දෙකෙන් තමයි announcing කරන විදිහ හරියටම ඉගෙන ගත්තේ. ඉතින් ඔයාලත් announcing කරන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඒ channel දෙකත් follow කරන්න ඕනේ. මම අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම ලස්සන දවසක්.